හායි මගේ YouTube channel එකේ යාළුවෝ හැමෝටම අද 2026 3/13 හෙට ලස්සන දවසකට ඔන්න අද ඉඳන් අපි මේ ලෑස්ති වෙන්නයි හදන්නේ. දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මම කියන්නම් මොකද්ද මේ මගේ විශේෂිත දවස කියලා. දැන් මේ අපි අනුරාධපුරේ යන ලෑස්ති වෙන්නයි හදන්නේ. දැන් හරියටම වෙලාව කිව්වොත් පාන්දර 5 විතර. මම මේ ටටක් ගාලා අපිට උදේට කන්න බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ අපි අපේ ගමන ආරම්භ කරන්නයි හදන්නේ. ඒකටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකට රෙඩි. මේ චූටි කප් එක අපේ චූටි බබාගේ, ලොකු කප් එක අපි ලොකු බබාලගේ. එන යමු. ඊට පස්සේ මං ඉක්මනට ලෑස්ති වුණා. මොකද අපේ චූටි පැටිය නැගිට්ටන් පස්සේ ආවත් ඉක්මනට ලෑස්ති කරගන්න ඕන නිසා. ඊට පස්සේ අපි මුලටම කරේ කළුතර බෝධීන් වහන්සේට පඬුරක් දාලා අපේ ගමන ආරම්භ කරන එක. සාමාන්‍යයෙන් කළුතර බෝධිය කියන්නේ අපේ ජීවිතේට ගොඩාක් විශේෂ ස්ථානයක්. මම ඒක ඔයාලට පස්සේ කියන්නම්. ඔන්න ඔහොම තමයි අපි කළුතර බෝධීන් වහන්සේත් වන්දනා කරගෙන අපේ ගමන ආරම්භ කළේ. අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ මෙන්න මෙතන. මේ වගේ හිස් පරිසරයක් තමයි එතන තිබුණේ. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි ආයෙත් අපේ ගමන යන්න ලෑස්ති වුණා. මොකද අපිට මේ වෙනකොට කිලෝමීටර් 200කට එහා ගමනක් තමයි තිබුණේ. ඉතින් ගොඩාක් දුර යන්න ඕන නිසාත් සහ අපේ ලොකු ප්ලෑන් එකක් තිබුණ නිසාත් අපි ඉක්මනටම ගමන ආරම්භ කළා. ගමන අතරතුර පොඩි ෆොටෝෂූට් එකක් තමයි ඔයාලට මේ පේන්නේ. අපේ දඟ මල්ලගෙන් ගුටි කන විදිය තමයි ඔයාලට මේ දැන් පේන්නේ. හරි, එහෙනම් අපි ආයෙත් යමු. ඔයා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න හදනකොට මදින් පයින් මෙන්න මේ වගේ හස්බන්ඩ් කෙනෙකුත් ඔයාලට ඉන්නවද? මෙයා සාමාන්‍ය වීඩියෝස් වලට එන අකමැති. ඉතින් මම මේ පාර ලස්සන නිසා එයාත් එක්ක ලස්සන ෆොටෝස් ටිකක් නම් ගැහුවා. දැන් මම මෙයාව මේ වීඩියෝ එකට එන්න කියද්දී මේ බලන්න ලැජ්ජාවෙන් එහෙට මෙහෙට යන විදිය. ඔයාලටත් මේ වගේ හස්බන්ඩ්ලා ඉන්නවද? අනුරාධපුරේ යන අතරතුරේදී අපිට ඕන වුණා මැටි හට්ටි වලින් හදපු බුෆේ එකකින් කෑමක් ගන්න. ඔන්න කොහොම හරි අපි දවල්ට කන වෙලාවත් ලං වුණා. අපි ඒකට ලස්සන ප්ලේස් එකක් හොයාගත්තා. ඒ තමයි මේ තැන නම් කියන්න දන්නේ නැහැ යාළුවේ. මොකද මම මේ තැන අඳුරන්නේ නැති නිසා. මේ තැන නම් හරිම ෂෝක්. ඒ වගේම කෑමත් හරිම රසයි. අපි දවල් කෑම ගත්තේ මෙතනින් තමයි. කෑමෙන් පස්සේ අපි හොයාගෙන ගියේ අතුරුපසක්. අපි මීකිරි වලට හරිම කැමතියි. අපේ පවුලේ හැමෝම ඔන්න ඉතින් මීකිරි පැණි දාලා මේ කට්ටිය කන ගමක්.
එතනින් පස්සේ ඔයාලට මම පෙන්නන්නේ අපි නතර වෙන්න තෝරගත්තු ප්ලේස් එක. මොකද අපි අනුරාධපුරයෙන් කෙලින්ම ආවේ අපි නතර වෙන තැනට. එතනින් පස්සේ පොඩි අපි වොෂ් එකක් අරගෙන ආයෙ රිෆ්‍රෙෂ් වෙලා තමයි වන්දනා කරන්න යනවා කියලා හිතුවේ. අපි තෝරගත්තු තැන තමයි මේ හරිම ලස්සන පරිසරයක් මේ ජනෙල් වලින් පේන්න තියෙන්නේ. ඒ වගේ මේ තැනත් highly recommend කරන්න පුළුවන්. ඒ කට්ටියත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ඕන දෙයක් එයාලට කියලා කරගන්න පුළුවන්. අපිට උනත් කිසිම කරදරයක් උනේ නැහැ. මට ඇත්තටම මේ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන් අනුරාධපුරේ යනවා නම් ඔයාලට මේ වගේ ලස්සන තැනක ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි කට්ටියම ලෑස්ති වුණා මිහින්තලේ යන්න. මොකද අපිට හිතුණා මේ වෙලාව තමයි හොඳම වෙලාව මිහින්තලේ යන්න කියලා. මොකද අවුව නැහැ, හවස් වෙලා තිබුණේ. ඉතින් අපි ටක් ගාලා ලෑස්ති වෙලා මිහින්තලේට ගියා. මිහින්තලේට යනකොට අපිට පොඩි අකරතැබ්බකුත් වුණා. මොකද අපි චූටි බබාට අපි බනිස් ගෙඩියක් ඒ වෙලේදී අරන් දුන්නා යාට කන්න. අපි මිහින්තලේ ගිහින්ලා වාහන පාක් කරන තැන අපි නතර වුණාන් පස්සේ අපි රිලාවෙක් ඇවිල්ලා අපේ බබාගේ බනිස් ගෙඩිය අරගෙන උදුරගෙන ගියා. එතනදී හරියට අපේ බබා බය වුණා. එයා ඇඬුවේ නැහැ. ඒත් එයා ලොකු ෂොක් එකකින් වගේ ගොඩාක් වෙලා කල්පනා කර කර ගියා. මොකද එයා සාමාන්‍යයෙන් බිම තමයි ඇවිදගෙන යන්නේ ගමනක් යනකොට. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ අන්තිමේදී අපිට එයා වඩාගෙන යන්නත් වුණා. ඔන්න ඔය වගේ දෙයක් තමයි උනේ. ඒක නිසා ඔයාලා චුට්ටක් මිහින්තලේ යනකොට කෑම එහෙම අරන් යති බබාලා වෙක්කයි යනකොට චුට්ටක් කල්පනාවෙන් යන්න. රිලව්කින් පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකල කෑම වලට පයින්නවා, ඒ වරන් දුවන්න බලනවා. එතකොට චූටි බබාලා බය වෙනවනේ. ඒක නිසා ඒව ගැන චුට්ටක් සැලකිලිමත්ව යන්න.
ඔන්න ඔහොම තමයි අපි මිහින්තලාව වන්දනා කරේ. ඊට පස්සේ ඒනට අපිට මිහින්තලේට යන්න බැරි වුණා. මොකද අපි පොඩක් හෙමින් තමයි අපේ ගමන ගියේ. නොදැනීම අපේ කාලේ ගත වෙලා තිබුණේ. උඩහට නගිනකොට රෑ වෙන නිසා අපි තීරණය කරා මිහින්තලේ නගින්නේ නැහැ කියලා. හරිම ලස්සනයි. ඔයාලට මේ වගේ වෙලාවක එනකොට හරි සනීපයි ඇඟට. මොකද හුලන් හොඳට තියෙනවා. අවුව නැහැ. නිදහසේ ඔයාලට වන්දනා කරලා යන්න පුළුවන්. ඊට පස්සෙත් ගියේ අපි කටුසෑය වදින්න. එතනට යනකොට නම් ගොඩක් රෑ වුණා. ඔයාලට මේ පේන්න තියෙන්නේ කටුසෑය. එතනටත් ගොඩක් අය ඇවිල්ලා පහන් පත්තු කරනවා, මල් පූජා කරනවා, ඒ වගේම පළතුරු වට්ටි පූජා කරනවා. එතන ඒ වෙද්දිත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. අපිත් ගිහිල්ලා වන්දනා කරා. අපි මේ ගමනේදී තීරණය කරේ රෑවරුව, ඒ කියන්නේ හවි 6න් පස්සේ රුවන්වැලි සෑය සහ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යනවා කියලා. මොකද අපි එකපාරකුත් රෑක රුවන්වැලි සෑය වන්දනා කරන්න ගියා. එතකොට ඇත්තටම අපිට හිතුණා ඒ වෙලාව තමයි සුදුසුම වෙලාව රුවන්වැලි සෑය වන්දනා කරන්න කියලා. ඉතින් මේ දවසේදීත් අපි ඒ කියන්නේ මේ ට්‍රිප් එක ගිය මුල්ම දවසෙත් රෑ රුවන්වැලි සෑයයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියා. ඇත්තටම අපි බෞද්ධයෝ විදියට රුවන්වැලි සෑය වන්දනා කළ යුතුමයි. ඒ වගේම අපි රුවන්වැලි සෑය සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අවබෝධයෙන් තමයි වන්දනා කරන්න ඕනේ. මේ වෙද්දිත් ගොඩාක් පිරිසක් හිටියා රුවන්වැලි සෑය. මම හිතන්නේ කිසිම අවස්ථාවකදී රුවන්වැලි සෑය ළඟ සහ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ළඟ සෙන්නක නැති අවස්ථාවක් නැතුව ඇති. ඊට පස්සේ දවසේ උදේ නැගිටලා අපි කරන්න ඕන පූජාවට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගත්තු එක. දැන් මං කියන්නම් මොකක්ද අපේ මේ විශේෂ දවස කියලා. අද තමයි මගේ චූටි මැණික මල් ළඟට ආපු දවස. ඒක මට කියන්න බැරි පුදුමාකාර සතුටක් තිබෙන දවසක්. මට ඉතින් හිතුණා අද දවස මේ විදියට රුවන්වැලි සෑය ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ළඟ ගත කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒකට අදාළ පූජාවක් කරන්න, බබාට කිරිපිටි පූජාවක් කරන්න මම ඊට අදාළ දේවල් ලෑස්ති කරගත්තා. මේ ඉන්නේ මහත්තයාගේ අම්මා. එයා තමයි කිරිපත් හදලා දුන්නේ. මේ හැමදේම ලෑස්ති කරගෙන අපි ආයෙත් ගියා උදේ පාන්දරම රුවන්වැලි සෑයයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරන්න.
ඊට පස්සේ අපි අපේ චූටි බබාට පහන් පත්තු කරන්න දුන්නා. එයා නම් ඒ වගේ වැඩවලට හරිම ආසයි. ඉතින් එයාගේ වයසට ගැලපෙන්න අපි එයාට ලස්සනට පහන් ටිකක් හදලා දුන්නා පත්තු කරන්න. මං දැන් ඔයාලව අපි හිටපු තැනේ පොඩි රූම් ටුවර් එකක් එකගෙන යන්නම්. මොකද අද දවසේ විතරයි අපි මෙහි ගත කරන්නේ. මෙතන රූම් දෙකක් තිබුණා. මේක රූම් එකක්. මේ රූම් එකේ තමයි මායි හස්බන්ඩ්යි බබයි හිටියේ. මෙතන හරිම ලස්සනයි. කියන්නේ හරි මේ පැහැදිලි. ඇහැට හරි සනීපයි. මේ ජනේලෙන් පවා පේන එළිය ඇහැට හරි සනීපයි. ඔයාලට පේනව නේද මේ වගේ වෙල්යායක් තමයි තියෙන්නේ. මේ තියෙන බාත්රූම් එක. මේක උනත් හරි පිළිවෙලයි පිරිසිදුයි. එතන මේ ජනේලෙන් එළිය පේන තියෙන වෙල්යායක්. අපිට ඇත්තටම හිතුණා අපි තව දවසක් මෙතන ඉන්නත් එක්කම ආවනම් මේ ට්‍රිප් එක ගොඩක් ලස්සන වෙයි කියලා. ඒක අපිට පස්සේ හිතුණ දෙයක්. නමුත් අපි ආයෙ ඉක්මනට ගෙදර යන්න ඕන නිසා අපි එක දවසකටයි මේ තැන බුක් කරගත්තේ. මෙන්න මේ වගේ ලස්සන සුන්දර පරිසරයක් තමයි මේ අපි නතර වෙච්ච තැන තිබුණේ. මේ සාලි කෑල්ලේ තමයි ඔය කිචන් එක වගේ ඒරියා එකක් වෙන් වෙලා තිබුණේ. මේ අනිත් රූම් එක. මේ රූම් එකේ නම් හිටියේ අපේ මහත්තයාගේ අම්මයි තාත්තයි. එයාලට මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි ජනේලෙන් එළිය බලද්දි තිබුණේ. ඊට පස්සේ මෙතන අර සාලිම තිබුණ කිචන් ඒරියා එකේ අපට පුළුවන් අපේ කිරිපිටි පූජා හදාගන්න, අපිට තේ එකක් හදාගන්න, ඒ වගේ ෆැසිලිටිස් ඔක්කොම එයාලා දෙනවා. ඒක නිසා අපිට කිසිම අපහසුතාවයක් ඇති වුණේ නෑ මේ තැන නතර වෙලා හිටියට. මෙතනින් පස්සේ අපි ඔන්න මේ ප්ලේස් එකෙන් යන්නයි හදන්නේ. ට්‍රිප් එක අවසන් වේගෙන යනවා කියලා දැනෙද්දී හිතට පොඩි දුකකුත් ආවා. අපිට ලෑස්ති වුණේ මේ යන ගමන් ආයෙත් අපි අටමස්ථාන වන්දනා කරන්න යන්න. හැබැයි පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මීට කලින් අපි මේ ට්‍රිප් එක ගිය අපේ යාළුවා වගේ කිව්වේ දවල්ට නම් අනුරාධපුරයේ ඇවිදින්න හරි අමාරුයි කියලා. මොකද රස්නේ හොඳටම තියෙන නිසා. ඒ වුණාට අපිට ආයෙ ටයිම් එකක් නැති නිසා අපි මේ වෙලාවේදී අනිත් අටමස්ථාන ටික වන්දනා කරනවා කියලා හිතුවා. ඉතින් අපි යමු බලමු අපිට වන්දනා කරන්න පුළුවන් වේද කියලා. තව දෙයක් කියන්න ඕනේ. මෙතනදී අපිට රුවන්වැලි සෑය වන්දනා කරාට ජයශ්‍රී මා බෝධීන් වහන්සේ හරියට වන්දනා කරන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ වන්දනා කරාට අපිට ගාත කියන්න තරම් ටයිම් එකක් හම්බුනේ නැහැ. ඒකට පොඩි අවුලකින් තමයි හස්බන්ඩ් හිටියේ. ඉතින් එයා කිව්වා අපි දැන් මේ ආයෙත් යනකොට රුවන්වැලි සෑය වන්දනා කරගෙනම යමුද කියලා. රුවන්වැලි සෑය නෙවෙයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරගෙනම යමුද කියලා. ඉතින් අපි තීරණය කරා ආයෙමත් ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලම උතුරු අටමස්ථාන වන්දනා කරනවා කියලා. එහෙනම් යමු.
ඇත්තටම මේ ටයිම් එකේදී නම් හරි අමාරුයි අටමස්ථාන වඳින්න යන්න. ඒ කියන්නේ රස්නෙත් වැඩි, පොළවත් හොඳටම රත් වෙලා තියෙන්නේ. දුවන තරම් වේගෙට තමයි වන්දනා කරන්න වෙන්නේ. ඉතින් අපි යන ගමන් අටමස්ථාන ටික බලාගෙන යනවා කියලා හිතුවා. ඇත්තටම මේ වෙලාව හරිම රස්නෙයි. වඳින්න හරි අමාරුයි. ඉතින් අපිත් අපේ තීරණය වෙනස් කරගත්තා. යන ගමන් ඉක්මනට අටමස්ථාන ටික වැඳලා ගෙදර බලා පිටත් වෙන්න. ඉතින් අපි දැන් අනුරාධපුරෙන් පිටත් වෙන්නයි හදන්නේ. ඇත්තටම ට්‍රිප් එක අවසන් වේගෙන යනකොට අමුතුම දුකක් හිතට ආවා. මොකද ආයෙමත් අපි අපේ ඒකාකාරී ජීවිතයට එකතු වෙන්න නේද හදන්නේ කියලා හිතෙනකොට බලන්න ඈතට උනත් රුවන්වැලි සෑය දකිනකොට හිත කොතරම් නිවෙනවද? ඇත්තටම මේ වගේ තැන්වල ගොඩාක් වෙලාවක් අපේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන් තමයි අපි දවල් කෑම කෑවේ. මොකද අපිට අනුරාධපුරේ එනකොට ආසාව තිබුණෙම මැටි බඳුන් වල තියෙන බුෆේ වලින් කෑම කන්න. මේකත් ඒ වගේ කඩයක්. මේක ඉස්මත්ත රෙස්ටුරන්ට්. ඔයාලත් අනුරාධපුරේ එනවා නම් ඔයාලටත් මේ රෙස්ටුරන්ට් එකෙන් කෑම කන්න පුළුවන්. කෑමත් හරි රසයි. ඒ වගේම මේකේ වටපිටාව ඩෙකොරේෂන් පවා හරිම ලස්සනයි. කෑම කාලා ඊට පස්සේ අපි පිටත් වුණා අපේ ගමන. ඉතින් එහාට නම් මට වීඩියෝස් කරන්න බැරි වුණා. මොකද මහන්සියටයි තිහිට්ටුවටයි ඒ හැමදේම නිසා මට වීඩියෝස් මග හැරුණා. ඉතින් එහෙම තමයි අපි අපේ ගමන නිමා කරේ. ආයෙත් දවසක අනුරාධපුරේ යන්න ආසාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ඒ ලස්සන දවස් ටික ගත වුණේ. ආයෙත් ලස්සන ව්ලොග් එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. හැමෝම සතුටින් ඉන්න. බුදු සරණයි.